මම යන්නේ මගේ හොඳ මෙයාළුවාගේ රෙස්ටුරන්ට් එකට. ඔයාලවත් එක්ක කරගෙන යන්නම්. එයාලා ඕපනින් එක කියලා ගොඩක් දවස් අපිට යන්න බැරි වුණා. අද තමයි යන්නේ. ඕපනින් එකට යන්න බැරි නිසා අපි අද යනවා. ඉතින් ඔයාලවත් එක්ක කරගෙන යන්නම්. අර පාලමරී කියන්නකෝ 7 Pro Max එකක් කරන් දෙනවද මට? වීඩියෝස් ක්වොලිටි ඉලුවේ එකේ හොඳට. මොකද කියන්නේ? කොහෙටද යන්න තියෙන්නේ කියන්නේ පාලම් පව් කරගෙන. යන්නනේ. ඔව් යන්න ඕනේ. පාලම් පව් කරගෙන මේට එන්න ඕනේ කියලා නෑ නෑ යන්න ඕනේ තව ටිකක්. ගුටි ගන්න. ඔය ආසයිද මට ගුටි දෙන්න? මට කියන්න කියෝනේ වෙන දෙයක්. පානපිටියේ ගගන පාමසියක ළඟ තමයි අක්කිගේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. ගගන පාමසිය පාව වෙලා යනකොට අත්තින පිටවලට ගන්න. දැක්කද? මෙන්න මේක තමයි වන් ඔරිගානෝ රෙස්ටුරන්ට්. මෙන්න ඉන්නවා. අයිතිකාරයා ඉන්නවා. මේ මෙතන මෙහෙම නවත්තන්න කියලා. හායි. ආගන්න පහේද? අනේ ඔයාට හරි ලැජ්ජාවද? මේ තමයි වන් ඔරිගානෝ එකේ සභාපතිද? අයිතිකාරයා. වේටර්. මාරම ලස්සනයි අයියා. ඇත්තටම ලස්සනයි. මේක වැඩේ රවුමක් එක්ක යන්න. මගේ යාළුවා ඉතින් හරිම ලැජ්ජකාරී වීඩියෝ එකකටවත් එන්න කැමති නැහැ. පුදුම ලැජ්ජාවක් තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ ලස්සන ලොකේෂන් එකට ඇවිල්ලා රසම රස කෑම වේලක රස බලන්න අමතක කරන්න එපා. මෙතන දෙන්නෙක්ගේ පෝෂන් තියෙනවා, 4 දෙනෙක්ගේ, 6 දෙනෙක්ගේ සමන් තමයි තියෙන්නේ. මාරම රසයි. ඇත්තටම අපිට කෑම එක දැකලා පස්සේ වීඩියෝ කරන එක අමතක වුණා. ඇත්තටම බ්ලොග් එකක් කරනවා කියලා මට අමතක වුණා. ඉතින් පන්නිපිටියේ ඉන්න හැමෝම එන්න. පන්නිපිටිය විතරක් නෙවෙයි ඔයාලා ළඟ හැමෝම එන්න. එහෙනම් ඔයාලත් ලස්සනම ලස්සන ලොකේෂන් එකක් තියෙන මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඔයාලා රස බලන්න. මේක තියෙන්නේ පන්නිපිටියේ ගගන ෆාමසිය ගාව වන් ඔරිගානෝ රෙස්ටුරන්ට්. හරිම ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. පන්නිපිටියේ ඉන්න හැමෝම ඇවිල්ලා රස බලන්න. එහෙනම් ගිහින් එන්නම් අද. බයි.